ඔන්න එකෝමත් එක ගමක කුමාර කියලා තරුණයෙක් ජීවත් වුණා. මෙයාගේ බිරිඳගේ නම සමන්ති. ඉතින් මේ සමන්තිටයි කුමාරටයි පුංචි පුතෙකුත් හිටියා. මොන්න තරම් අඩුපාඩු තිබුණත් මෙයාලා ගොඩක් සන්තෝෂෙන් ජීවත් වුණා. ඉතින් ඔන්න ඔය අතරේ කුමාරට නගරයේ රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබුණා. සමන්ති, මම හෙට උදෙන්ම යන්න ඕනේ. මුලින්ම රස්සාවට යන දවසේ හින්දා පරක්කු වෙලා යන්නත් හොඳ නෑනේ. ඔව් කුමාර, ඒක නම් ඇත්ත. මම හෙට උදෙන්ම ඔයාට කෑමකත් හැවට බෙන්න. ඔව්, ඔයා කිව්වබී හරි. වැඩෙන් මුල්ම දවසේ පරක්කු රැලා යන්න හොඳ නෑ තම. සමන්ති, ඔයා වුණත් දන්නවනේ මේ රස්සාව හොයාගන්න කොයි තරම් අමාරු වුණාද කියලා. අනික අද කාලේ ස්ථිර රැකියාවක් නැතුව ජීවත් වෙන්නත් අමාරුයි සමන්ති. කුමාර, මට මං ඉතින් මොන දේකත් වඩා වටින්නේ ඔයයි පුතයි විතරයි. මගේ මුළු ලෝකෙම ඔයාලා දෙන්න. ඒ අතින් මම මොන තරම් වාසනාවන්තද. මම ගොඩක් දුප්පත් පවුලක වෙලත් ඔයා මට ඇත්තටම ගොඩක් ආදරය කරානේ. ඉතින් මේ කුමාරයි සමන්ති විවාහ වුණේ ආදරය කරලා. සමන්ති ගොඩක් දුප්පත් පවුලක ගෑනු ළමෙක්. සමන්ති කුමාරයි ජීවත් වුණේ ගොඩක් අඩුපාඩු එක්ක. ඉතින් මේ අතරේ තමයි කුමාර නගරයේ ලොකු ආයතනයක රස්සාවක් හම්බ වුණේ. Good morning, Mr. Kumar. ඔයාද අපි සෙක්ෂනර්ද අවතෙන් ආයි. මගේදම තානියා. ටිකින් කොහොමද ඔයාට? ඉක්මනට වෙරබික අල්ලන්න පුළුවන් වෙයි නේද? Good morning ටානියා මිස්. දැනට නම් ඉතින් වැඩ ඒ තරම් අවුලක් නැහැ. මම හිතන්නේ මේ වැඩ ටික මට ඉක්මනට අල්ලගන්න පුළුවන් වෙයි ටානියා මිස්. ඉතින් Mr. Kumar කියන්නකෝ බලන්න ඔයාලන විස්තර ටික. ඔයා බැන්දර්ලබ්ද? රාට බබාලා ඉන්නවද? ගෙදර වෙන කවුද ඉන්නේ? ඔව් මිස් ටානියා, මම බැඳලා ඉන්නේ. මට අවුරුදු 5ක පුතෙකුත් ඉන්නවා. අපි ගොඩක් සන්තෝෂෙන් ජීවත් වෙනවා. මමයි පුතයි නෝනයි විතරයි ගෙදර ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එම ආයතනයේ වැඩට ආපු කුමාර සමග ටානියා කියන ගෑනු කෙනා ගොඩක් හිතවත් වුණා. ඇත්තටම ටානියා කියන්නේ ගොඩක් ලස්සන පෙනුමක් තියෙන කාන්තාවක්. ඒ වගේම එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. පළවෙනි කසාදෙන් නීතියෙන්ම වෙන් වෙලා හිටපු ටානියා ගොඩක් සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කරේ. සමන්ති, අනේ මට වතුර එකක් ගේන්න. මට නම් හරිම අමාරුයි. බස් එකේ හැමදාම වැඩ යන එක ලේසි නෑ. මට බයික් එකක්වත් ගන්න දින නම් හොඳයි සමන්ති. මම දන්නවා කුමාර, ඔය අපේ හින්දා ගොඩක් මාන්සි වෙනවා. අපි කොහොම හරි සල්ලි කීයක් හරි එකතු කරලා ඉක්මනට වාහනයක් දමු. ඒකට කමක් නෑ සමන්ති. අපේ හිමින් සැරේ බයික් එකක් ගන්න බලමුකෝ. අපට හදිසි තිබ්බට එකපාරට සල්ලි හම්බෙන්නේ නෑනේ සමන්ති. ඉතින් ඔන්න ඔය විදිහට ටික දවසක් ගත වෙලා ගියා. කුමාරගේ ආයතනයේ වැඩ කරන ටානියා නිතරම කුමාරට ලං වෙන්න උත්සාහ කළා. කුමාරටත් මේක තේරුණා. කුමාරත් දැනගෙන හිටියා ටානියා කියන ගොඩක් ලස්සන, ඒ වගේම ගොඩක් පෝසත් ගෑනු කෙනෙක් කියලා. කුමාරයන්, ඔයා මේ සෙනසුරාදා ලොකද කරන්නේ? ඔයාට මුත් ඉන්දිශීසේ වැඩක් තියෙනවද? මට එහෙම ලොකු විශේෂ දෙයක් නෑ ටානියා මිස්. ඇයි මොකද්ද කාරණාව? මොකක් හරි හදිසියක්ද ටානියා මිස්? හදිසියක්ම නෙමේ කුමාර. ඔයාට පුළුවන් නම් අපි සෙනසුරාදා පොඩ්ඩක් නිදහස් තැනක හම්බෙමුද? මම කිව්වේ පාප් එකක හරි රෙස්ටුරන්ට් එකක හරි ඔයාට වපිට දෙයක් තියෙනවා කියන්න මට. මොකද්ද අපේ ටානියා මිස්? ඒ තරම් වැදගත් කාරණාව මෙතන කියන්න බැරි දෙයක්ද? හරි මම එන්නම්කෝ. අපි එහෙනම් උදේ 10ට පාක් එකේදී හම්බ වෙමු. එහෙනම් කුමාර, ඔන්න ඔයා වරද්දන්න එපා. මම වෙලාවට ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඔයා වෙලාවට ආවේ නැත්තම් මම තරහ වෙනවා ඕන්න. ඉතින් කුමාරගේ හිතත් මේ වෙනකොට ටානියා කෙරෙහි බැඳී තිබුණා. කුමාර සමන්තිට කරන්නේ වරදක් කියලා ඔහු දැනගෙන හිටියත් ටානියාගේ ලස්සන සහ එයාගේ සල්ලි ඉදිරියේ ඒ හැමදේම කුමාරට අමතක වුණා. කොහොම හරි ගොඩක් ඉක්මනට කුමාරයි ටානියයි අතරේ සම්බන්ධයක් ගොඩනැගුණා. කුමාරයි, දැන් ඔයා වෙනද වගේ නෙමෙයි. මම එක වැඩි කතා කරන්නෙත් නෑ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මට ඔයාගේ මොකක් හරි වෙනසක් පේනවා කුමාර. ඔයාට පිස්සුද සමන්ති? මේ විකාර කියවෙන්නේ නැතුව ඉන්නවා. ගෙදර ආවත් මලවදයක්නේ තියෙන්නේ. කරුණාකරලා මට පාඩුවේ ඉන්න දෙන්න. ඉතින් ඇයි කුමාර මේ වගේ පොඩි දෙයක් ඇව්වා ඔයා මම එක්ක තරහ ගන්නේ?
ඇයි වාට බැරි ඉස්සර වගේ මම එක්ක ආදරෙන් ඉන්න කුමාර? ඉතින් ඔහොම ටික දවසක් යනකොට කුමාරගේ වෙනස්කම් සමන්තිට හොඳට තේරෙන පටන් ගත්තා. නමුත් කුමාරගේ වෙනසට හේතුව සමන්තිට හොයාගන්න බැරි වුණා. කොහොම වුණත් සමන්ති වෙනසක් නොකර කුමාරට හැමදාම ආදරය කරා. උමාර අපි කවද වෙනතම් මේ විදියට හැංගි ආදරය කරන්නද? ඔයා කැමති නැද්ද මම අසාද බනින්න? බලන්නකෝ මම ගා මුරද නැත්තේ. මම ගොඩක් ලස්සනයි. මනෝදා ගොඩක් සල්ලි පියනවා. ඉතින් ඔයා ආස නැද්ද මම බඳලා ලස්සනට ජීවත් වෙන්න? ටානියා, ඔයා දන්නවනේ මම දැනටත් බැඳපු කෙනෙක්. මම සමන්තිට මොකද්ද කියන්නේ? මම කොහොමද සමන්තිව අයින් කරන්නේ? ඉතින් කුමාරය ඔයා කතා කරලා කෙලින්ම සමන්තිට කියන්න. ඔයාට යාරින් ඩිවෝස් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එයාට කියන්න ගෙදර යන්න කියලා. අපි දෙන්නවත් අනාවකයක් තියෙන්න එපයි කුමාරන්. හරි ටානියා, මට තව පොඩි දවසක් දෙන්නකෝ. මම කොහොම හරි සමන්තිව ගෙදරින් එලවලා දමන්නම්. මටත් ඕනේ ඔයත් එක්ක ලස්සනට ජීවත් වෙන්න ටානියා. ඉතින් ඔන්න ඔය විදිහට කුමාර කල්පනා කරා සමන්තිව ගෙදරින් එලවලා දාන්න. සමන්ති මොනතරම් කුමාරට ආදරේ වුණත් ටානියාගේ සල්ලි වලින් කුමාර අන්ධ වෙලා හිටියේ. කුමාරට සමන්තිගේ ආදරේ පොඩ්ඩක්වත් පෙනුන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමන්තිවයි චූටි පුතාවයි දෙන්නම ගෙදරින් එලවන්න තීරණය කරා. සමන්ති, මට තවදුරටත් ඔයා වගේ දුප්පත් ගෑණියෙක් එක්ක මේ ගෙදර ජීවත් වෙන්න බෑ. කරුණා කරලා මටයි ටානියටයි පාඩුවේ ඉන්න දීලා ඔයාගේ ළමයාත් අරගෙන මේ ගෙදරින් යන්න. අනේ කුමාර, ඔයා එකපාරට මොකද්ද මේ සිද්ධ වුනේ? අපි මොනතරම් ආදරෙන් ජීවත් වෙනවද? ඇයි එකපාරටම මටයි පුතාටයි ගෙදරින් යන්න කියන්නේ? ඔයා දැන් මට ආදරේ නැද්ද කුමාර? සමන්ති, මට ටානියාව බඳින්න ඕනේ. ඔයා වගේ දුප්පත් ගානියෙ බැඳපු එක ගැන මම ගොඩක් දුක් වෙනවා. ඔයාට සල්ලි ඕන නම් කියන්න. මම ඔයාට ඒ වන්දිය ගෙවන්නම්. මොකද මගේ ටානියා ගාව ගොඩක් සල්ලි තිනවා. එයා ගොඩක් පෝසත් කෙල්ලක්. අනේ කුමාර, මට ඔයාගෙන් සත පහක්වත් එපා. මට ඕනේ ඔයාගේ සාප්තිකයි ආන්තරේ විතරයි. ඔයාගේ සතුට පියන්නේ තානියා ළඟ නම් මමයි පුතයි මේක පිරි යන්නම්. ඔයා සන්තෝෂෙන් තානියා එක්ක ජීවත් වෙන්න කුමාර. ඉතින් ඔන්න ඔය විදිහට සමන්ති යාගේ චූටි පුතත් එක්කලා කුමාරගේ ගෙදරින් එළියට බහලා යන්න පිටත් වුණා. සමන්ති ගොඩක් දුප්පත් පවුලක කෙනෙක් නිසා එයාට වෙන යන්න තැනක් තිබුණෙත් නැහැ. පුංචි පුතා එක්ක එයා කෙලින්ම ගියේ සමන්තිගේ දුප්පත් දෙමව්පියන් ගාවට. ඉතින් ඊට පස්සේ කුමාර ටානියාව කසාද බැඳලා එයාගේ නිවසට එක්කන් ආවා. ඔන්න රත්තරන් අන්තිමට කොහොම හරි මම ඔයාව මගේම කරගත්තා. මේ තියෙන්නේ අපි දෙන්නගේ පුංචි මාලිගාව. ඔයාට දැන් මේ ගෙදර ගොඩක් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තමයි කුමාර, මේක නම් ලොකු දෙයක්. මම කවදාවත් හිතියන මෙච්චර ලේසියෙන් අර ගෑණිගේ නෑගෙදරින් පන්නදන්න පුළුවන් ඒ කියලා. ඒ කියන්නේ කුමාර, ඔයාට පොසත් කිර ජීවත් වෙන්න පිනක් තිබිලා තියෙනවා. ඒක තමා ටානියා. මමත් මෙච්චර කාලයක් අර දුප්පත් ගෑණිට රැවටිලා තියෙන්නේ. වෙලාවට ඔයා මට හම්බුනේ ටානියා. එහෙම නොවෙන්න මම අදටත් අර ගෑණිත් එක්ක දුක් විඳිනවා. ඉතින් ඔන්න ওই විදිහට කාලය ටික ටික ගත වෙලා ගියා. මෙහෙම ඉන්න අතරේ එක දවසක් ටානියට ලොකු අසනීපයක් හැදුනා. ටානියාගේ නහයෙන් බලාගෙන ඉන්නකොට ලේකට බිම වැටෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ කුමාර හොඳටම කලබල වෙලා ටානියාව ඉක්මනට රෝහලට අරගෙන ගියා. අනේ ડોක්ටර්, පොඩ්ඩක් බලන්න. මගේ නෝනට හොඳටම සනීප නැහැ. ඉක්මනට මොනවා හරි කරන්න ડોක්ටර්. මෙයාට ගොඩක් අමාරුයි. පොඩ්ඩක් ඉන්න මිස්ටර්. මම අලිනාව බලන්න. මේ රෝග ලක්ෂණ එක්තලා අපුටත් එකපාරකම තීරලා තන්න අමාරුයි. මොකද්ද මේ ලිබී කියලා? අනේ ડોක්ටර්, පොඩ්ඩක් ඉක්මන් කරන්න. මට මෙයාව කොහොම හරි බේර ගන්න ඕන ડોක්ටර්. මේ මගේ වයිෆ්. මිස්ටර් කුමාර, මුලින්ම අපි ස්කෑන් එකක් තරන්න ඕනේ. ඊට පස්සේ තවත් පරීක්ෂණ කීපයක් තියෙනවා සිද්ධ කරන්න. ඊට පස්සේ තමයි අපට කියන්න පුළුවන් යන්නේ හරියටම ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් මේ විදිහට වෛද්‍යවරයන් සේරම පරීක්ෂණ අවසන් කරාට පස්සේ ටානියට වැළඳී තිබෙන්නේ දරුණු ලේපිලිකාවක් බවට සොයාගත්තා. ඊටමත් උස්සන්න තත්වයක ඇති මේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට ටානියා ළඟ වගේම කුමාර ළඟ තිබුණු සල්ලි සේරම වියදම් කරන්න සිද්ධ වුණා. අවසානයේදී කුමාරගේ නිවස පවා විකුණා දමලා ඒ මුදල් වලින් ටානියාව බේර ගන්න උත්සාහ කරා. මට ගොඩක් පනන්දා අපි මිස්ටර් කුමාර. අපි ගොඩක් උත්සාහ කරා. නමුත් අපිට ටානියාව බේර ගන්න බැරි වුණා. ඔයාට හවස් වෙනකොට ටානියාගේ බොඩිස් එක දාන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට කුමාරගේ හැම දෙයක්ම නැති වෙලා ගොඩක් අන්ත අසරණ තත්ත්වයටපත් වුණා. කුමාරට තේරුණා එයාට ගොඩක් ආදරය කරව සමන්තිගේ හිත රිදවපු නිසා තමයි එයාට මෙහෙම සිද්ධ වුණේ කියලා. මේ වෙනකොට කුමාර ගාව සල්ලිත් නැති වුණා. ටානියත් නැති වුණා.
ඉතින් කුමාර තීරණය කරා ආපහු සමන්ති මුණ ගැහිලා කරපු වැරදි වලට සමාව ඉල්ලන්න. උමාර ඔයා ඇයි ආපහු මාව හොයාගෙන ආවේ? මොන ගොඩක් දුප්පත්නේ. ඒක නිසානේ ඔයා මමයි පුතයි ගෙදරින් එනවා දැප්පි. ඉතින් ඇයි ආපහු මාව හොයාගෙන ආවේ? ඔයාට මතයි පුතාට දෙන්නට වඩා වැදගත් මේ අර ටාංගියලේ සල්ලිනේ. සමන්ති මම දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ටානියාවට පිළිකාවක් හැදිලා එකපාරටම එයාට ගොඩක් අමාරු වෙලා ගිය මාසේ නැති වුණා. එයාට බෙහෙත් කරන්න අපේ ගාව තිබ්බ හැම සතයක්ම වේදම් කරා. අඩුම තරම මට දැන් ඉන්න ගෙයක්වත් නැහැ. ගේත් විකුණලා තමයි එයාට බෙහෙත් කරේ. අනේ මගප් සමා වෙන්න කුමාර. ඔයා මාව දාලා ගියාට පස්සේ මමයි පුතේ ගොඩක් නිදෙව්වා. අපි දෙනව දෙවි කෙනෙක් වගේ පිට උනේ ආනන්ද. එහා මාව බාර දැන්ම කැමති වුණා. මගේ පුතාටත් හොඳ පාප්ත කෙනෙක් වුණා. දැන් අපි ලස්තරව සතුටෙන් ජීවත් වෙනවා. ලබන මාසේ අපි පදිංචිට ඇමරිකාව යන්න ඉන්නේ. තරමනාතල්ලා ඔය දැන් මෙතන යන්න කුමාර. ඉතින් ඔන්න ওই විදිහට ටානියාගේ මුදල් පස්සේ ගියපු කුමාරට එයාට ගොඩක් ආදරය කරපු සමන්තිවත් ඒ වගේම එයාගේ දරුවත් නැති වෙනවා. මුළු ජීවිත කාලයම කාත් කවුරුත් නොමැතිව අසරණ වෙලා පාරක් ගානේ නොයෙක් දුක් විඳමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා.